එලෝ යාළුවෝ ඉතින් ගොඩ දවසකින් හම්බුනේ. ඉතින් මම මේ වීඩියෝ එක කරා අර මං කලින් වීඩියෝ එකක කරා අර වහිද්දි මේ පාලමකින් ගොඩ වෙන්න බැරි වෙන්න වැස්සා ඒකල පාලම ඉතුරුවා කඳුරේ වතුර ඇවිලා. දැන් ඉතින් මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ ඒ කඳුර තමයි පෙන්නන්නේ. වෙන්නේ ඉතින් දැන් දවස් දෙක තුනක් වැස්සේ නැහැ. එතකොට මෙන්න මේ දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ කඳුර තමයි ඉතුරු වෙන්නේ. ඔන්න මේ උඩින් වතුර ඇවිල්ලා මේ කඳුර තමයි ඉතුරු වෙන්නේ. ඔන්න තියෙනවා මම පෙන්නන මේ පේන දතු එහෙම වෙලා තියෙන්නේ. මෙන්න මේ ඔන්න මේ පාලමෙන් තමයි යා ගන්න බැරි වෙන්නේ ඉතුරු. මේ පේන වලවලෙම පිරීලා තිබ්බේ පේනවද මේ? ලොකු කොටන් ඇවිලා අම්මලා ඔක්කොම ඇවිලා තියෙන අර ආහාරයෙන් තමයි වතුර පාරෙන්නේ ඔන්න ඔහේ. මේක උඩටත් පිරලා තියෙන පේනවද පාරේ උඩටත් එක්ක පස්සේ එහෙම ඇවිල්ලා තියෙන්නේ. මේ පේන කඳුරෙන් තමයි ලොකු විපතක් වෙනා මේ පෙනුනට. ඕන දැන් කඳුරේ අනිත් පැත්ත බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවද වතුර පාර? අර පේනවද ඇවිල්ලා තියෙන ලොකු කොටන්. මේ ලොකු කොටන් කියන්නේ හිතා ගන්නකො මේ ලොකු කොටයක් යනවා කියන්නේ එන වතුර පාර අර පේනවද ඇවිල්ලා තියෙන ගල් එහෙම. මේ ලොකු ගලක් මේ පේනවද කොටන්. ඔය කොටයක් එනවා කියන්නේ හිතා ගන්න පුළුවන් නේද එන වතුර පාරේ ගල් වල සයිස් එකේ පේනවද. ඔය කොටයක් ඉතින් මේ පාලම මාරුවේදී ඇඟේ වැදුනා කියන්නේ ඉතින් ආයේ ගහගෙන ගිහිල්ලා වැවීම තමයි නවතින්නේ. පේනවද ඇවිල්ලා තියෙන වතුර? මෙන්න මේ පාලමෙන් තමයි වතුර ගහන්නේ. කොටන් එහෙම ඔය කොටයක් ඉතින් ඇඟේ වැදුනා කියන්නේ මොකුත් නැහැ වැවීම තමයි. එහෙනම් යාළුවනේ ඔයාලට ඉල්ලන්න තියෙන්නේ පරිස්සමට ඉන්න කියලා තමයි. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකම් බුදු සරණයි.